රුපියලකින් වැඩුණත් මේගොල්ලන්ගේ සද්දි අපේ ගමන් බිමන් ගැන ගානක් නෑ නේ මන්. ජය වේවා. ඕගොල්ලන්ට මං කියන්නේ තේරෙන්නේ නැහැ. ගාෆිල් කන්නේ මීයෝ නෙවෙයි. ෆ්‍රයිඩ් රයිස්, ලසන්යා, පීට්සා ඕවා තමයි ඉතින්. එයා පූසේ. එයා මීයන්ව කනවම තමයි. බය වෙන්න එපා ස්ක්‍රීට්. දැන් එයා ගියානේ. අපිට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මීයෝ මගේ ගේ පුරාම මීයෝ. දැන් නම් ඉතින් බය වෙන්න වෙයි වගේ. අයියෝ. හැමෝම ඉක්මනට. අයියෝ දුවන්න. ගාෆිල්. ගාෆිල්. එයාගෙන් ඇති වැඩක් නෑ. මං කොහොමද මේ කරදරෙන් බේරෙන්නේ? ගාෆිල් ඉතින් නම් අපිට කවදාවත් මෙහෙම වෙන්නේ ඌ කවදාවත් මීයන්ට උදව් කරන්නේ නැහැ. එයාලා හැමදාම මීයන්ව කනවා. ඒ තේරෙන්නේ නැත්තේ. හලෝ මීවනසිංහ මහත්තයා කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද? ඒ ආපු ඉක්මන ඇති. අයියෝ ගාෆිල් නැති වුණාම බය වෙන්න දෙයක් නැහැ කිව්ව නේද? දැන් මොකද මේ වෙලා තියෙන්නේ ආ? බය වෙන්න එපා. මං ඊට කරන්නම් හොඳ වැඩ. මොනවද බලන් ඉන්නේ නෝ මාත් එක්ක සතුටට. ඊයා. අරෝඩික සෙල්ලම් මීය නේද? හොඳ අදහස. ගාෆිල් ඔයා කොහෙද ගාෆිල්? අත්තරේ බලන්නේ රට හදන්නද දන්නේ මේ. ගාෆිල් අනේ අපිට උදව් කරන්න ගාෆිල්. අර මේ මර්ධන විශේෂඥයා මගේ යාළුවෝ ඔක්කොම අල්ලගත්තා. ඔයාගේ යාළුවා තමයි මාව පයින් ගහලා එළියට දැම්මේ. මන් දන්නවා. ඒගොල්ලෝ ඒක හිතලා නෙමෙයි කරේ. ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝ වර ෂෝ එක දැකලා බය වුණා. ඒකයි ඒ. මම මේ බස් එකට වෙලා කල්පනා කරේ කොහොමද ගෙට රිංග ගන්න කියලා තමයි. දැන් එනවා මෙතන කියන්න මට. ඔයා ඔකර ගිය අවුරුදු විකට ඇඳුම් තරගෙන ඇඳපු එක නේද? ආව්. මම තරගෙදි පෙරදුනානේ. විකට ඇඳුම් තරගෙ කියලා අමතක වුණා කෑම දැක්කම. ඒවා ඔහොම තමයි යන්නේ ඉතිහාසෙ. අර විශේෂඥයා මෙයාගෙන් තමයි හොඳ පාඩමක් ඉගෙන ගන්නෙ. මං හිතන්නේ දැන් එක මීයක්වත් නෑ. හිතේ සේරම මීවැල්ලුවා. අමේ ඔයා ඔය පිටිපස්සෙන් එල්ලන් ඉන්න වෝටර් ෆිල්ටරේ මට පොඩ්ඩක් දෙනවද වතුර ටිකක් බීලා ආපහු දෙන්න. එයානම් ටික ලොකු මීයක් වගේ. මෙයා වල්ලන්න මගේ බැරල් තුවක්කෝ ගේන්න ඕනේ. ලෝකේ ජීවත් වන්නට මීයන් ඕනේ වේ. එතකොට මීයන් කන්නට පූසන්න ඕනේ වේ. මාමේ මී වල්ලන එක මට ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි. අලියතරම් මීයක් උනත් මං කොහොම හරි අල්ලනවා. කොහොම ඉන්නවා. නෝනාවරුනි මහත්තුරුනි ඔන්න වැඩේ අප්සෙට් කරන තැන. කොහොම වුණත් මගෙන් බේරුමක් නෑ. වාට හැංගෙන්න දැනකුත් නෑ. මේ මාමේ මේ ඔයා මෙයාව ඇල්ලුවේ නෑනේ. මේ මොකද්ද? එකෙක් මග ඇරිලා. මම මෙයා බලලා ඉවරලා ඔයා බලන්න එන්නම්. මට පේන්නේ අර පූසා ඉන එකක් නෑ වාගේ. මේ අර සෙල්ලම් මීයනේ. මොකද්ද මේ තියෙන වයර් එක? නවත්තනවා අයියෝ. අපි වාගෙන වැරදියටයි හිතුවේ. අපිට සමාව වෙන්න. අපි වැරදි. ගාෆිල් මට සමාව වෙන්න නම් පුරුද්දක් නෑ. ඒත් මට සමාව වෙන්න. අල්ලලා දාන්නනේ ඕවා. මගේ නෑනේ ඔය බොරු තරහ. ඔයාගේ ඔය ඇඳුම ඔයාට ලස්සනට ගැලපෙන හින්දා මම හිතුවා ඔයාට අපේ ජේෂ්ඨ නිසංගමේ සභාපතිකම දෙන්න. හොඳයි. හැබැයි පුතේ මට මී පාසානම් දෙන්න එපා.
මන් දන්නේ අර මී මර්ධන විශේෂඥ කොහෙ ගියාද කියලා. හැබැයි වැඩේ නම් හොඳට කරලා තියෙනවා. මීට පස්සේ නම් මීයක් මේ පැත්ත පලාතේ එන එකක් නැහැ. මං එළියට යනවා ගාෆීල්. මොනවද වට කඩින් ගෙනල්ලා ඕනද? ඔයා ලිස්ට් එකකුත් හදලා. හොඳයි. දින් තක තක් දින් තක තක් දින් තක තක් දින් ඔයා තක හිතනවාද ආයෙත් අර අපිව අල්ලගන්න මෙහාට එයි කියලා? දින් තක තක් දින් තක තක් ලැජ්ජාවක් තියෙනවනේ මිනිහා මේ පැත්තේ ඉන්නේ. දින් තක තක් දින් තක එයාට මොන වුණාද දන්නේ නැහැ නේද? දින් තක තක් දින් තක තක් දින් තක තක් දින් තක තක්